ආයිබෝවන් ගම්පහ මානක සභා පුස්තකාලයේ පොතකින් චිත්‍ර වැඩසටහන යටතේ මේ සතිය අපි බලාපොරොත්තු වෙනවා තවත් සුවිශේෂ කෘතියක් සාකච්ඡා කරන්න. හේතුව තමයි අපි පසුගිය වැඩසටහන වල සාකච්ඡා කරපු ආකාරයට කිසියම් විදිහකට මේ සාහිත්‍ය පිළිබඳ කියවීම කරගන්නකොට සෑම තීලු දෙනෙක්ම නිකම් කිසියම් විදිහක යම් න්‍යායාත්මක ප්‍රශ්න යොමු කරන කාර්යයක් තියෙන ගම්පහ මානක පුස්තකාලයට අපි කැමති මේ සම්බන්ධ සාකච්ඡාවක් අපි හැම විටම මතක් කරන ආකාරයට ඉදිරියේදී මේ සම්බන්ධ සාකච්ඡාවක් කිරීම බලාපොරොත්තුවක් අපේ තියෙනවා. ඒ නිසා නැවතත් කිසියම් විදිහකට මේ අපි කරන වැඩසටහන පිළිබඳව යම් ආකාරයක මේ විචාරාත්මක මේ කෘති සම්බන්ධයෙන් වන විචාරයක් සම්බන්ධයෙන් වන වැඩසටහනක් ලෙස හඳුනා ගන්න එපා කියන එක තමයි අපි දැනුවත් කිරීම. ඉතින් කොහොම නමුත් අපි සාකච්ඡාව සම්බන්ධයෙන් කතා කරන පාදක කරගත් කෘති බාටපත් වෙන්නේ සොනාලි දරණීගල මහත්මියගේ රළ නමින් පළ කෙරුණු පරිවර්තනයේ මාල්නි ගෝවින්නගේ රචනාවක් වෙච්ච 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ දිනු හොඳම පරිවර්තන කෘතිය බාටපත් වෙච්ච රළ තමයි අද අපි සාකච්ඡා බාටපත් වෙන්නේ අපේ සතිය සාකච්ඡාවේ හැටියට. ඉතින් පොතකින් ජීවිතය කියන වැඩසටහනට මේ රළ වගේ නිර්මාණයක් තෝරගන්න අපි බලාපොරොත්තු වෙච්ච ඒ තෝරා ගැනීම බලාපොරොත්තු වෙච්ච කාරණයක් තමයි කිසියම් විදිහකට ලාංකීය සාහිත්‍ය කෘති රචනාවන් වලදී සහ අපේ සාමාන්‍ය සමාජයේ වැඩ කටයුතු කරගෙන යනකොට කිසියම් විදිහකට නූතනත්වයේ පිළිබඳව සාකච්ඡාව. ඒ කියන්නේ යම් ආකාරයකට හැමෝම යම් කිසි කටයුත්තක් කරන්න ගියාම කිසියම් විදිහකට නූතනත්වයේ ගැන ගේන ප්‍රවාද පෙරලා නැවතත් අපිව යලි යලිත් ගතානුගතිකත්වයටම ගැටගසනවා කියන සාකච්ඡාව. කිසියම් විදිහකට යම් ආකාරයක සමාජ සාකච්ඡාවක් විදිහට එන්න පටන් ගත්තා. ඒ කියන්නේ වර්ෂයක් විතර ගත්තොත් එimhe 1990 විතර පස්සේ. ඒ කියන්නේ අපිව නැවතත් නූතනත්වයකට ගමන් කරන වෙනුවට ඒ කියන්නේ අද අපිට හම්බෙන අත්දැකීම ආයි හෙට ලැබෙන්නේ නැතුව වෙනත් අත්දැකීමකට යනවා කියන தත්ත්වය. ඒ කියන්නේ වෙනස් වීම කියන නූතන සාකච්ඡාව කියන එක වෙනුවට අපිට එකම අත්දැකීමත් නැවත අපිට මුණ ගැහෙන තත්ත්වයක් නිර්මාණය වන වටපිටාවක මේ රළ වගේ නිර්මාණයක් කිසියම් විදිහකට කෙනෙක් යම් විචාරයකට පාත්‍ර කරගත්තොත් ඒ යම් ආකාරයකට ඔහු දක්වන දෘෂ්ටි කෝණයට එහාගේ කාරණයක් අපි මෙතනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපේ ලාංකීය සාහිත්‍යයේ නූතන සාහිත්‍ය සම්බන්ධයෙන් වන ඒ වෙන් කිරීම. යම් ආකාරයකට සාහිත්‍යයේ යම් කතා බහ ඇති කරන අයගේ යම් විදිහකට ගත්තාම ප්‍රමාණික අයගේ අදහස් තමයි බාටපත් වෙලා තියෙන්නේ. මේ නූතනත්වයේ සම්බන්ධ හඳුනා ගන්න පුළුවන් ලේඛකයන් හැටියට සයිමන් නවගත්තේගම මහත්මයා, ඒ වගේම ටෙනිසන් පෙරේරා මහත්මයා, වගේම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අජිත් තිලකසේන වගේ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ කිසියම් විදිහකට මේ නූතනත්වයේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට ගන්න පුළුවන් කියන එක. එතකොට එම නිර්මාණයන්ට සාපේක්ෂව, ඒ කියන්නේ කිසියම් විදිහකට ඔවුන්ගේ නිර්මාණයන් ඉදිරිපත් කිරීමේදී ඔවුන් කිසියම් ආකාරයකට මේ තමාගේ ඉදිරිපත් කිරීම තුලදී ඒ නිර්මාණ යම් සිද්ධීන් සහ යම් චරිතයන් කොට නැගීමේදී කිසියම් විදිහකට පවත්න සම්මතයන් ඒ කියන්නේ ඒ සම්මතයන්ට යම් ආකාරයකට ඒව තුලම රැඳෙන්නේ නැතුව කිසියම් රැඩිකල් ප්‍රවේශයක් අරගන්නවා කියන එක අපිට පේනවා මේ නිර්මාණයන් කියවනකොට. එතකොට යම් ආකාරයකට මේ සම්බන්ධ ඉදිරි සාකච්ඡාව සයිමන් නවගත්තේක මහත්මයා, අජිත් තිලකසේන මහත්මයා සහ ටෙනිසන් පෙරේරා මහත්මයා සම්බන්ධ කරන නිර්මාණ පාදක කරගන්න අපි කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී කොහොම නමුත් ඒහා කාරණේ සලකා බලනකොට යම් විදිහකට මේ සොනාලි දරණීගලගේ මේ රළ කියන නිර්මාණය යම් ආකාරයකට නිර්මාණයක් විදිහට ගත්තාම මේ නිර්මාණයේ පාදකලා තියෙන යම් ආකාරයකට පාදක සිදුවීම අරගත්තාම අපිට ඇති වෙච්ච යම් ආකාරයකට යම් ඡේදවාචකයක් වඩපත් වෙච්ච 2004 සුනාමි ව්‍යසනය මේ සම්බන්ධයෙන් යම් ආකාරයකට සොනාලි දරණීගලට පුද්ගලික අත්දැකීමක් වඩපත් වෙලා තියෙනවා. මේ පුද්ගලික අත්දැකීම කිසියම් විදිහකට මේ සුනාමිය කියන තත්ත්වයට යටතේ සොනාලිගේ පුද්ගලික ජීවිතය තුළ ඇයගේ ස්වාමියා දරුවන් දෙදෙනා සහ ඇගේ දෙමව්පියන් අහිමි වෙනවා මේ කියන කාරණාවේදී. ඒතකොට මෙන්න මේ කියන එක සජීවී අත්දැකීමක් විදිහට ඇයට මේකට මුණ පාන්න වෙනකොට පසුව මගේ අධ්‍යාපනික තත්ත්වයක් සමගම මගේ කටයුතු කරන තත්ත්වයක් තුළ මෙතුමිය ඇමරිකාවේ නිව්යෝක් වල කටයුතු කරන් යන කාලයේදී ඒ කියන්නේ තමාගේ පුද්ගලික ජීවිතය ඇතිවෙච්ච මේ තත්ත්වය, මේ ඇතිවෙච්ච ව්‍යසනය මේ සම්බන්ධ කරන මතකයන් නැවත ඇගේ ජීවිතය තුළ යලි හොල්මන් කන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා දරු දෙදෙනා සමග ගත කරපු ජීවිතය කිසියම් ආකාරයකට තමාගේ මේ මොහොතේ පවතින තත්ත්වය
ව්‍යාකූල කරන්න කටයුතු කරන තත්ත්වයකටපත් වෙන නිසාම තමයි සොනල් දර්දේගල මේ නිර්මාණයක් විදිහට මේ රළ නමින් ඇගේ ඒ සිදුවෙන අත්දැකීම් පෙළ නිර්මාණයක් විදිහට පෙළගස්වන්න කටයුතු කරන්නේ. එතකොට සුවිශේෂී වශයෙන් යාල වනෝද්‍යානයේදී ඇතිවෙච්ච මේ තත්ත්වයට මුහුණ දීමේදී සිදුවෙච්ච තත්ත්වයක සිට පසු කලක ඇගේ අතීතාවර්ජනය ඒ කියන්නේ ඇගේ ළමා කාලය සහ ඇගේ දරු දෙනා සහ ස්වාමීන් සමග කටයුතු කරපු ආකාරය සහ කේම්බ්‍රිජ් වල සරසවියේදී තමගේ ස්වාමියා මුල්ලවතාවට මුණ ගැහිච්ච අවස්ථා කියන කාරණාවන් මෙන්න මේ සියල්ලක්ම පෙළගස්වමින් ඇය කිසියම් නිර්මාණයක් කරනවා මේ රළ නමින් පසු කාලයක. ඒතකොට මේක නිර්මාණයක් විදිහට අපිට මුණ ගැහෙනකොට මේ සම්බන්ධ යම් ආකාරයකට යම් පාඨක ප්‍රජාවගේ ප්‍රසාදයක් ලැබෙනකොට මේ නිර්මාණය තුළ අපිට යම් පොතකින් ජීවිත කියන වැඩසටහනේදී යම් ආකාරයකට ගත්තොත් එහෙම එක්තරා අවස්ථාවක් තියෙනවා මේ රළ කියන නිර්මාණය ඇතුළේදී යම් අවස්ථාවක මේ සුනාමි ව්‍යසනයේ සිදුවන මොහොතේදී ඇයට යම් ආකාරයකට තෝරා ගැනීමක් සිදු කරන්න සිදු වෙනවා තමාගේ දෙමාපියන්ද තමන්ගේ දරු දෙදෙනා සහ ස්වාමියාද කියන කාරණාව. එතෙන්දී ඒකින අවස්ථාවට සොනාලි පුද්ගලික ජීවිතයේ මුහුණ දෙනකොට ඇත්තටම ඒ කාරණාව කිසියම් ආකාරයකට මට මීට පෙර කියවාගත සාහිත්‍ය මූලාශ්‍රයන් වලදී මට මතකයි එක්තරා අවස්ථාවක් තිබෙනවා. අපි දන්නවා ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය රචනාවේදී එක්තරා අවස්ථාවක් තියෙනවා ගුත්තිල මූසිල ඒ වීණා වාදනය කරන ඒ තරඟේ පවත්වන වෙලාවේදී කිසියම් විදිහකට දරුවෙක්ව මව් ඇකෙන් වැටුණා දෝ කියලා යම් ආකාරයකට කරන සිද්ධි අවස්ථා විස්තර කිරීමක් සහ නාලාගිරි දමනයේ සිදුවන අවස්ථාවේදී ඒ තියන්තන සාහිත්‍යයක මූලාශ්‍රයකදී මට දවසක් මුණ ගැහුණ කාරණයක් තමයි ඒ කියන්නේ නාලාගිරිය අර අටකලයක් රාබන නාලාගිරිය කල 16ක් පොලා එනකොට ඒ කියන தත්ත්වයේ ඒ කියන ප්‍රචණ්ඩ තත්ත්වය ඇතුළේදී බියටපත් වෙච්ච මවක් දරුවෙක්ව අතහැරලා දුවන අවස්ථාවක් මට මුණ ගැහුණ විශේෂ වශයෙන් ඒ කියන නාලාගිරි දමනයේ නිර්මාණය කියවගෙනකොට. ඒතකොට ওই අවස්ථාවක් හැරෙනකොට මට කිවා ගැනීමකදී දැන් මෙන්න කියන රළ කියන අවස්ථාවේදී ඇත්තටම සොනාලිට සිදු වෙනවා තමන්ගේ දරු දෙදෙනා සහ ස්වාමියා වෙනුවෙන් තමන්ගේ දෙමාපිය දෙදෙනාව අතහරින්නේ ඒ මොහොතේදී. ඉතින් නැත්තම් මේ අවස්ථාවට යෑම තුළ කිසියම් ආකාරයකට ඒ වන ප්‍රමාදය එතුමිය කල්පනා කරනවා කිසියම් විදිහකට ඒ ප්‍රමාදය මේ සියලු දෙනාගේ විනාශයට හේතු වෙන්න පුළුවන් නිසා ආයාසයෙන් හෝ ඒ කියන தත්ත්වයට ඇය මුහුණ දෙන්න කටයුතු කරනවා. කොහොම නමුත් මේ කියන ප්‍රයත්නය සුනාමි ව්‍යසනයේ අවසන් වුණාට සුනාමි ව්‍යසනයත් එක්කම සම්බන්ධයෙන් මේ කටයුතු කරනකොට කෙසේ නමුත් දරු දෙදෙනා සහ ස්වාමියාගේ ජීවිතය නැති වෙනවා. ඉතින් මෙන්න මේ කියන தත්ත්වය අපේ සාමාන්‍ය පොතකින් චිත්‍ර ගලපාගෙන මේ සම්බන්ධ කටයුතු කරනකොට මට පේන කාරණයක් තමයි මේ තවත් සුවිශේෂී වශයෙන් කිසියම් විදිහක ආත්මීය ප්‍රකාශනයක් ලෙස ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය මේ නූතනත්වය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අර පළමුව වැඩසටහනදී ආරම්භ කරනකොට මම ප්‍රකාශ කළේ හේතුව නිසා ඒ කියන්නේ නූතනත්වයකට යන නූතන සාහිත්‍ය කාරණාවක් විදිහට නැත්නම් නූතන නවකතාවක් විදිහට මේ රළ කියන නිර්මාණය යම් ආකාරයකට පාදක වෙන්න හේතුවක් වඩපත් වෙනවා මගේ ජීවිතය තුළේ. හේතුව තමයි මම පුද්ගලික ජීවිතයේම අත්දැකීම. මේ අත්දැකීම ඇය ආත්මීය කොටගෙන ඒ කාරණේ ඉදිරිපත් කිරීමේදී ඇයගේම ඇය කිසියම් ආකාරයකට සමාජීය වාරුවක්කට නොගෙන ඇයගේම ආත්මීය ප්‍රකාශනයක් විදිහට මේක ප්‍රකාශ කරන්නට හේතු වීමම හේතුවක් වෙනවා එක්තරා ආකාරයක මේ රළ කියන නිර්මාණය නූතන සාහිත්‍ය කෘතියක් හැටියට මේක හඳුනා ගන්න. මට දැන් විශේෂ වශයෙන් මතක් වෙනවා අජිත් තිලකසේනක මහත්මයාගේ වතුර කෙටි කතාව කිසියම් විදිහකට යම් නිර්මාණයක් විදිහට පෙළපොත් කියන්නේ පාසල් පද්ධතියට ඇතුළත් කරනකොට කිසියම් ආකාරයක විරෝධයක් ආව වෙලාවකදී ඒ නූතනත්වයේ පිළිබඳව වන ඒ කියන්නේ නූතන සාහිත්‍යයට තියෙන ඒ කියන කාරණාව මම හිතන්නේ ඉතින් යම් ආකාරයක සාකච්ඡාවක් විදිහට කතා කෙරුණා. කෙසේ නමුත් ඒ කාරණාව වෙන විදිහකට විසඳුණා. කෙසේ නමුත් මෙන්න මේ කියන රළ කියන නිර්මාණය අරගෙන බලනකොට අන්නේ කියන කිසියම් ආකාරයක නූතනත්වයේ පිළිබඳව වන අදහසක් කියවනවා කියන කාරණාව තමයි මගේ සාමාන්‍ය පුද්ගලික කියවා ගැනීම. ඉතින් රළ කියන නිර්මාණය ඇතුලේ තවදුරටත් අපි ගමන් කරනකොට පේන කාරණයක් තමයි අපේ කිසියම් පුද්ගලික ජීවිතයට වන අගතීන් වලදී ඒ යම් ආකාරයකට අපේ ජීවිත අත්දැකීම් අපිට වෙන් කරගන්න බෑ මේ කියන අත්දැකීම් වලට අපි කැමති මේ කියන අත්දැකීම් වලට අපි අකමැති කියලා. එතකොට එන අත්දැකීම කොච්චර කටුක වුණත් කිසියම් ආකාරයකට ඒ කටුකත්වයේ තුල ඒ යම් ආකාරයකට ඒකට මූල දෙන්න සිදු වෙනවා ඕනෑම කෙනෙකුට. ඒකට යම් විදිහකට අපිට පේන දෙයක් තමයි එසේ මූල දීමේදී
යම් ආකාරයකට මෙවැනි ආකාරයේ තත්යකටපත් වෙච්ච. ඒ කියන්නේ සොනාලිගේ ජීවිතයට ඇතිවෙනා වූ තත්යකටපත් වුණොත් යම් පුද්ගලයෙක්. ඒ කිසියම් ආකාරයකට එවැනි තත්ත්වයක් පෙරලා සියදි විහාර කර ගැනීමක් හෝ ජීවත් වන කෙනාගේ මනෝව්‍යාධයකට හේතු වෙනවා කියන එක තමයි සාමාන්‍ය අපිට පේන්නේ. නමුත් ඒ තත්ත්වයට කිසියම් ආකාරයකට අභියෝගාත්මක ලෙස මුහුණ දෙන්න කටයුතු කරන සොනාලිගේ පුද්ගලික ජීවිතය තුළ ඉතින් ඇය ඒ කියන ස්ත්‍රියක් විදිහට ලංකාවේ ඒකෙතකොට ලංකාවේම ඉපදිච්ච කාන්තාවක් විදිහට ඇය ඒ කියන තත්ත්වයට මුහුණ දීම අපිට පුද්ගලික ජීවිතය කලපා ගන්නකොට අපි පොතකින් චිත්‍රිකරන වැඩසටහනට මම හිතනවා සුවිශේෂී වශයෙන් යම් විදිහකට මෙවැනි තත්ත්වයකට පත්වීමක තුලදී කියවාගත්ත මූලාශ්‍රයක් විදිහට රළ කියවා ගැනීම මම හිතනවා ජීවිතේ යම් ආකාරයකට ඔබට මතක සටහනක් වඩපත් වීම වැඩසටහනට කලපාගෙන මේ සම්බන්ධ සාකච්ඡා කරනකොට තවදුරටත් මේ සම්බන්ධ සාකච්ඡා කරනකොට කියන්න තියෙන කාරණයක් තමයි කිසියම් විදියකට නිර්මාණයක් සහ නිර්මාණකරුවා ඒ කියන්නේ නිර්මාණයක් කරන්න නිර්මාණකරුවෙක් ඉන්න එපා. එතකොට මේ නිර්මාණකරුවෙක් කියන කාරණා සාකච්ඡා කරලා බලනකොට කිසියම් විදියකට නිර්මාණකරුවෙක් නිර්මාණ තුලින් බිහි කරන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එකේ ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරන ආකාරයට ගත්තොත් එහෙම යම් ආකාරයකට අතෘප්තකර ආශාවක් කිසියම් ආකාරයකට සන්තුෂ්ත කර ගැනීමේ අවස්ථාවක් විදිහට තමයි මේ නිර්මාණ කියන එක හඳුන්වන්නේ නිර්මාණකරුවෙක් කියන්නේ. ඒ කියන්නේ කිසියම් ආකාරයකට නිර්මාණකරුවෙක් තමාගේ නිර්මාණයක් තුලින් ආත්මීය ප්‍රකාශනයක් කරනකොට එම ආත්මීය ප්‍රකාශනය තුලින් තමන්ගේ අඩුවක් පිරිමැහෙනවා. එතකොට මේ කියන නිර්මාණය සමාජයට ආවට පස්සේ විචාරක වැඩ කොටස අරගෙන බලනකොට කිසියම් විදියකට විචාරකය කරන්නේ මේ කෘතිය නැවත කියවීම සහ නැවත රචනා කිරීම. එතකොට එක්තරා ආකාරයකට විචාරකයක් කිසියම් විදියකට නිර්මාණකරුවෙක් වඩපත් වෙනවා. එතකොට විචාරකයා සිසුතු කරන්නේ මේ කෘතිය ඉදිරිපත් කරපු සමාජයට තමාගේ අදහස නැවත කියවා ගැනීමක් තවත ලිවීමක් සිදු කිරීම තුලින් නැවත වතාවක් කෘතිය ලිවීමක් කරනවා. එතකොට ඒ තුලින් වන සමාජ අඩුවක් පරිමාණ කටයුතු කරනවා විචාරකයා විසින්. ඔය ආකාරයට නිර්මාණකරුවා සහ විචාරක කියන කාරණා වරන් බලනකොට කිසියම් විදිහකට මේ නිර්මාණ සම්බන්ධයෙන් යම් විචාරයන් පළ නොවුනට යම් අදහස් ඉදිරිපත් කිරීම ගණනාවක් සිදු වුණා යම් මූලාශ්‍ර උපුටා ගැනීම වලදී මේ කියන රාළ කියන නිර්මාණය ඉතින් තමයි මට මතක් වුණේ අතරම යම් සුවිශේෂී වශයෙන් මේ කියන රළ කියන නිර්මාණ සම්බන්ධයෙන් වුණ නූතන සාකච්ඡාවක්. ඒ කියන්නේ සාහිත්‍යමය කෘති තෝරා ගැනීමේදී නූතනත්වයට බරවන නිර්මාණයක් හැටියට රළ හඳුන්වා දෙන්න මම කටයුතු කරන්නේ ඒ කාරණාව නිසා. ඉතින් මම විශ්වාස කරනවා කිසියම් විදිහකට අපි සාමාන්‍ය මෙතෙක්කල් සාකච්ඡා කරපු නිර්මාණවලදී කියුණාට වඩා වෙනත් වූ තත්ත්වයක්. දැන් සාමාන්‍ය ගතොත් වර්තමානයේ ආධුනික පාඨකයන්ගේ වයස් කාණ්ඩයෙන් අරන් බලනකොට ඕන් අය තිබුණ සමාජයන් වලදී දැන් 2000 විතර පස්සේ හම්බෙච්ච සාමාන්‍ය සමහර අයට මේ සුනාමි ව්‍යසනයේ පිළිබඳව යම් ආબોධයක් නොවෙන්න පුළුවන්. දැන් මට මතකයි අපි කිසියම් විදිහකට අපේ රටේ පැවතිච්ච තවත් ව්‍යසනයක් 1930 ගණන් වල පැවතිච්ච මැලේරියා වගේ තත්ත්වයක් තුළදී අපේ රටේ මියගිය සංඛ්‍යාව සහ ඒ ව්‍යසනය අපේ රටේ මුහුණ දෙනකොට ඒ සම්බන්ධයෙන් අපිට යම් ආකාරයකට තොරතුරු කියවා ගැනීමදී අපිට හම්බුනේ කිසියම් දේශපාලන ව්‍යාපාරවල කටයුතු කරපු අයගේ ක්‍රියාදරයන්ගේ යම් දේවල් සාකච්ඡා කරනකොට තමයි අපිට හම්බුනේ මේ සුනාමිය කියන්නේ මේ මැලේරියාව සම්බන්ධයෙන් කොහොමද මිනිස්සු මොන වගේ පීඩාවක මොන වගේ ව්‍යසනයක් ඒ තත්ත්ව තුළ ඇති කළාද කියන එක. එතකොට දැන් සුනාමි සම්බන්ධයෙන් දැන් අනිකුත් අරගල සහ තරුණ නැගිහිටීම් කියන සාකච්ඡාව අයින් කරලා තවත් යම් ආකාරයකට ව්‍යසනයක් විදිහට සුනාමි ව්‍යසනය ගැන සාකච්ඡා කරනකොට සුනාමි ව්‍යසනය සම්බන්ධයෙන් වුණ සජීවී අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන් කෘතියක් තමයි කිසියම් විදිහකට මේ රළ කියන නිර්මාණය කියවා ගැනීම. ඉතින් යම් ආකාරයකට යම් සමාජ ඒ අයිතිවන සමාජ කණ්ඩායම් වලට කිසියම් ආකාරයකට සුනාමි අත්දැකීම මොන වගේද කියන එක සම්බන්ධ වෙන්න වන උදාහරණයකට මේ කියවා ගන්නකොට අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මෙන්න මේ කියන ඒවා යම් ආකාරයකට ඔබගේ ජීවිතේ දැන් සාමාන්‍ය පසු කාලයක තුනක් කොවිඩ් තත්ත්වය. ඒ කොවිඩ් තත්ත්වයේදී කටයුතු කරනකොට ඒක තවත් ව්‍යසනයක්. එතකොට මේ කොවිඩ් තත්ත්වය වගේම සුනාමි සහ පසු කාලයක සාමාන්‍ය සාකච්ඡා කරලා බලනකොට පසුව පැවතිච්ච ව්‍යසනයන් මෙන්න මේ හැම දෙයකදීම සමාජ අත්දැකීම් පුද්ගල අත්දැකීම් අපිට හම්බ වෙනවා. එතකොට මේ පුද්ගල අත්දැකීම් යම් ආකාරයකට කියවා ගැනීම පුද්ගලික ජීවිතයේදී ඔබට යම් ආකාරයකට පුද්ගලික ජීවිතේ ගැටලුවක් ආ වෙලාවක ඔබට යම් ආකාරයකට මේ නිර්මාණවල යම් කටයුතු කරමු. දැන් අපි මේ සොනාලි දර්ණේගල කියන මහත්මිය මේනකොට තාමත් තමගේ වෘත්ති ජීවිතය ගත කරමින් විදේශගතව කටයුතු කරනවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන කාරණාව තමයි මෙන්න මේ කියන යම් ආකාරයකට තමාගේ ජීවිතයට තේරුම් ගැනීමට නොහැකි වන සිතීමේ අත්දැකීමකට පත්වෙච්ච අවස්ථාවක ඒ කියන්නේ වචනයට ගේන්න බැරි තත්යකට පත්වෙච්ච අවස්ථාවක
අපි කොහොමද මෙවැනි තත්ත්වයක් යම් පුද්ගල අත්දැකීම් වලදී ඒ සම්බන්ධ ලියවි තියෙන පොතපතේදී කොහොමද මෙවැනි තත්ත්වයක් තේරුම් ගත්තේ කියන එකට මම හිතන හොඳ උදාහරණයක් තමයි මේ රළ කියන නිර්මාණය. ඉතින් යම් ආකාරයකට යම් පාඨක ප්‍රජාව අතර කියවා ගන්නා පොත්පත් අතරට වීරත්වය, ආදරය, විරහව මෙන්න මේ කියන තත්ත්වයන් වගේම යම් ආකාරයකට යම් පුද්ගලික ජීවිතයේ ඇත්තම අත්දැකීමක් නිර්මාණයක් බවට පත් වෙච්ච අවස්ථාවකදී මම හිතනවා රළ කියන නිර්මාණය කියවා ගැනීම පාඨක ප්‍රජාවට යම් ආකාරයකට ප්‍රයෝජනයක් බවට පත් වේ. ඉතින් මේ ආකාරයේ කෘතියක් පිළිබඳව සමාජ සාකච්ඡා ඉදිරියේදී ඒ කියන්නේ යම් ආකාරයකට නූතන සාහිත්‍ය සම්බන්ධයෙන් වුණ සාකච්ඡාවක් ඉදිරියට කරන අවස්ථාවකදී කිසියම් ආකාරයකට මූලාශ්‍රයක් විදිහට මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් කිරීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. විශේෂයෙන් ගත්තාම සිහිපත් කරන්න මාළිනී ගෝවින්දගේ මේ කියන පරිවර්තන කිසිදු කිරීමේදී තම සාර්ථක පරිවර්තනයක් කරන්න සිදු කරලා තියෙනවා කියන එක තමයි පුතිය කියවා ගැනීමේදී අපිට අත්දැකීම ගන්නකොට අපිට අත්දැකීම් බාටපත් උනේ. ඒ වගේම සරසවි ප්‍රකාශකයන් මේ නිර්මාණය ප්‍රකාශන සම්බන්ධයෙන් බාර ගන්නකොට මම හිතන්නේ මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් සිදු කරලා තියෙනවා. මේකේ මේ සම්බන්ධයෙන් ආරම්භයේදී සාකච්ඡා කරලා තියෙනවා යම් පිටු කිහිපයකදී. ඉතින් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි පොතකින් ජීවිතයට කියන වැඩසටහන තවදුරටත් විචාරාත්මක වැඩසටහනක් නෙමෙයි. අපි මේ දක්වා කරපු සෑම කෘතියකින්ම කිසියම් ආකාරයක ජීවිතයට ඔබට ගලපා ගන්න පුළුවන් යමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදීත් මෙවැනි ආකාරයක කෘති ගණනාවක් අපි බලාපොරොත්තු වෙනවා විටින් විට ඉදිරිපත් කරන්න. කිසිම නමුත් යම් සාහිත්‍ය ධාරණාවක් විදියට නූතන සාහිත්‍ය කෘතියක් හැටියට ඉදිරිපත් කළ හැකි මේ රළ කියන නිර්මාණය සම්බන්ධයෙන් අද දවසේ වන සාකච්ඡා අපි මේ ආකාරයට අවසන් කරනවා. බොහොමත් ස්තුතියි.